බටන් බිම්මල් අපි හැමෝම වගේ ආසාවෙන් කන දෙයක්. ඒත් කවදා හරි හිතලා තේනවද මේ එක බිම්මලක් අපේ පිඟානට එන්න කලින් කොයි වගේ පුදුම ගමනක් යනවද කියලා? අන්න ඒ ගමන ගැන තමයි අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. හොඳයි. අපි මුලින්ම සරල දෙයකින් පටන් ගමු. මේ බටන් බිම්මල් එහෙමත් නැත්නම් විද්‍යාත්මකව කිව්වොත් ඇගරිකස් බිස්පෝරස් කියන්නේ නිකම් බිම්මලක් නෙවෙයි. මේක ඇත්තටම ආහාර ලෝකයේ ඉන්න ගෝලීය සුපිරිතරුවක් කිව්වොත් නිවැරදි. හරි. ඉතින් මේ ගමන තේරුම් ගන්න අපි මුලින්ම බලමු මේ බිම්මලට අවශ්‍යම පරිසරය මොකක්ද කියලා. ඊට පස්සේ අපි වගා කිරීමේ පියවරින් පියවර ක්‍රියාවලිය දිහා බලනවා. ඒ වගේම මේකට කොච්චර කාලයක් යනවද, ලැබෙන්න අස්වැන්න මොන වගේද කියලාත් කතා කරනවා. අවසානයේට අපි නවීන වගා තාක්ෂණය ගැනත් පොඩ්ඩක් බලමු. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම අපේ කතාවේ ප්‍රධාන චරිතයව පොඩ්ඩක් අඳුරගමු. හරි. මේ තමයි ඇගරිකස් බිස්පෝරස්. ඒ තමයි බටන් බිම්මල් වලට කියන විද්‍යාත්මක නම. ඉතින් මේකේ තියෙන විශේෂ මෘදු රසයයි ඕනම කැමකට දාන්න පුළුවන්කමයි නිසා මුළු ලෝකෙම මේවට කැමතියි. ඒත් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක සාර්ථක වගාවක් කියන්නේ ලංකාවේ කොහේ හරි තැනක වගා කරන එක නෙවෙයි. නෑ. ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මේ බිම්මලටම ගැළපෙන විදියට කෘත්‍රිමව පරිපූර්ණව පාලනය කරපු පරිසරයක් හදන එක මත. ඉතින් මේ කියන පරිපූර්ණ ලෝකය හදන්නේ කොහොමද? ඒකට නැතුවම බැරි ප්‍රධාන සාධක තුනක් තියෙනවා. අපි දැන් ඒ තුන ගැන බලමු. බලන්න මෙතන හරිම රසවත් දෙයක් තියෙනවා. බිම්මලේ දිලීර ජාලේ පැතිරෙන ඒ කියන්නේ ඉන්කියුබේෂන් ස්ටේජ් එකේදී සෙල්සියස් අංශක 22ක් 25ත් අතර උණුසුමක් ඕනේ. ඒත් බිම්මල් ගෙඩි හැදෙන්න පටන් ගත්තම ඒ කියන්නේ ෆෘටිං ස්ටේජ් එකේදී උෂ්ණත්වය එකපාරටම 16ත් 18ත් අතරට අඩු කරන්න වෙනවා. අන්නේ ඒ උෂ්ණත්ව මට්ටම් දෙක පාලනය කරන්න තමයි විශේෂයෙන් හැදපු කාමර අත්‍යවශ්‍ය වෙන්නේ. ඊළඟ කාරණය තමයි ආර්ද්‍රතාවය නැත්නම් හියුමිඩිටි එක. බිමල හොඳට හැදෙන්න නම් ගොඩක් තෙත පරිසරයක් ඕන. ඒ කියන්නේ ආර්ද්‍රතාවය දිගටම 89% අතර ඉහළ මට්ටමක තියාගන්නම වෙනවා. හරි. උෂ්ණත්වයයි තෙතමනයයි වගේම තවත් දෙයක් තියෙනවා. ඒ තමයි පිරිසිදු වාතය. ඒ කියන්නේ හොඳ වෙන්ටිලේෂන් එකක්. බිම්මල් හරියට හුස්ම ගන්නවා වගේ. ඉතින් ඒවා නිරෝගීව හැදෙන්න නම් කාමරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ CO2 මට්ටම පුරවන්තරම් අඩු මට්ටමක තියාගන්න එක අත්‍යවශ්‍යම දෙයක්. හොඳයි. අපි දැන් යමු මේ ගමනේ වැදගත්ම කොටසට. ඒ කියන්නේ වගා කිරීමේ පියවර ටික. බලමු කොහොමද පුංචි බීජාණුවක ඉඳන් සම්පූර්ණ බිම්මලක් දක්වා මේ ගමන යන්නේ කියලා. හරි ගමන පටන් ගන්නෙ මෙහෙමයි. පළවෙනියටම උපස්තරය ඒ කියන්නේ කොම්පෝස්ට් එක හදා ගන්නවා. ඒක හොඳට පෝෂ්‍යදායී වෙන්න ඕන. ඒ වගේම වෙන කිසිම විෂ බීජයක් නැති වෙන්න පැස්චරීකරණය කරනවා. දෙවෙනියට ඒ හදාගත්ත කොම්පෝස්ට් එකට නිරෝගී බිම්මල් බීජ එකතු කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට මේ බෑග් ටික සති දෙක තුනක් අඳුරු උණුසුම් කාමරයක තියෙනවා දිලීර ජාලය පැතිරෙන්න. හතරවෙනියට ඒ උඩින් පීට් මොස් වගේ දෙයකින් ආවරණයක් දානවා. ඒකෙන් තෙතමනිය රැකෙනවා වගේම බිම්මල් දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මුල් පියවර හතරම හරියට ගයක් හදන්න කලින් ශක්තිමත් අත්විවරමයක් දානවා වගේ වැඩක්. අපි අර දෙවෙනි පියවරේදී කිව්වනේ බීජ දානවා කියලා. ඒක නිකන් දාන්න එකක් නෙමෙයි. ඒකට නියම අනුපාතයක් තියෙනවා. බලන්න කොම්පෝස්ට් කිලෝ 100කට බිම්මල් බීජ දාන්නේ ග්‍රෑම් 500ක් 750ක් වගේ හරිම පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ නිර්වතතාවය හරිම වැදගත්. හරි. අත්විවරම දැම්මට පස්සේ දැන් තමයි නියම වැඩේ. පස්වෙනි පියවරේදී අපි කලින් කතා කරා වගේ උෂ්ණත්වය අඩු කරලා පොඩි ආලෝකයක් දෙනවා. එතකොට තමයි පින්හෙඩ්ස් කියලා කියන පුංචි බිම්මල් මතුවෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ 6 වෙනි පියවර තමයි අස්වැන්න නෙලන එක. ඒකත් නියම විලාවට කරන්න ඕනේ දෙයක්. 7 වෙනි එක තමයි අස්වැන්න නැවතුවට පස්සේ ආයෙමත් අස්වැන්නක් ඒ කියන්නේ සෙකන්ඩ් ෆ්ලෂ් එකක් ගන්න පුරුවන් විදිහට පරිසරය පවත්වාගෙන යන එක. හරි දැන් අපි ක්‍රියාවලිය දන්නවා. එහෙනම් මේ ඔක්කොම කරාට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? කොච්චර කාලයක් යනවද? අස්වැන්න කොයි වගේද? මෙන්න මේ ටයිම්ලයින් එකේ මේක හොඳටම පැහැදිලි වෙනවා. බලන්න දිලීර ජාලය පැතිරෙන්න සති 2-3ක් යනවා. ඊට පස්සේ පුංචි බිම්මල් එන්න තව සතියක් 2ක් යනවා. ඉතින් බීජ දාපු දවසේ ඉඳන් පළවෙනි අස්වැන්න නෙලන්න පුරා වෙන්නේ සාමාන්‍යයෙන් සති 5ක් 7ක් ඇතුළත. සම්පූර්ණ අසුණු කාලය මාස 3 ඉඳන් 6ක් දක්වා දිග යන්නත් පුළුවන්. කාලය ගැන අපි කතා කළා. දැන් බලමු අස්වැන්න ගැන. මෙතන තියෙන ගණනය කිරීම හරිම සිත් ගන්නාසුලුයි. බලන්න යොදවන කොම්පෝස්ට් කිලෝ 100කින් නැවුම් බිම්මල් කිලෝ 10ත් 15ත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.
ඒ කියන්නේ ප්‍රතිඵලය ඇතරම සෑහෙන්න හොඳ මට්ටමක තියෙනවා. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ මූලික ක්‍රමවේදිය ගැන. ඒත් මේක ප්‍රගුණ කරපු අයට මේ ගමන තවත් ඉහළට ගෙනියන්න නවීන තාක්ෂණික ක්‍රම තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මේ තියන්නේ ඒ වගේ උසස් ක්‍රම කිහිපයක්. එකක් තමයි CA. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව දේශගුණය පාලනය කරන එක. ඊළඟට vertical farming. ඒ කියන්නේ රාක්ක පද්ධති පාවිච්චි කරලා පොඩි ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න එක. ඒ වගේම කෝෆි කුඩුලගේ විකල්ප දේවල් උපස්තර විදියට පාවිච්චි කරන එකක් තියෙනවා. තමයි ඉහළ අස්වැන්නක් දෙන දෙමුහුන් ප්‍රභේද තෝරගන්නත් පුළුවන්. මේ හැමදේම ඒ කියන්නේ සෙන්සර් වගේ දේවල් පාවිච්චි කරලා කරන precision agriculture එකත් එක්ක මේ ඔක්කොමෙන් වෙන්නේ කාර්යක්ෂමතාවය, අස්වැන්න සහ පාලනය උපරිම මට්ටමට ගේන එක. සිලෝන් මෂරූම් ග්‍රෝවර්ස් ආයතනයේ කියන විදිහට බඩන් බිම්මල් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් සැලකිලිමත් සැලසුම්කරණයක් සහ නිර්වද්‍ය කළමනාකරණයක් අවශ්‍ය වේ. ඒ කියන්නේ මේකෙන් අපිට තේරෙනවා මේක නිකම්ම වාසනාව මත කරන දෙයක් නෙවෙයි. මේක විද්‍යාවක්. හැමදේම හරියටම සැලසුම් කරලා නිර්වද්‍යම පාලනය කළොත් තමයි ඉහළ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අපේ හිතේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. මේ වගේ ඉහළ වටිනාකමක් තියෙන භෝගයක් අපි දැන් කතා කරපු නවීන තාක්ෂණයක් එක්ක එකතු වුණොත් ඒක ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ මීළඟ පරිච්ඡේදය වෙන්න බැරිද? ඒක ගැන හිතන්න යමක් ඉතුරු කරමින් අපි අදට නතර වෙනවා.